පුතේ මං ගියේ ඔයාලා අල්ලගන්න හිටියේ මට ගහපු එකට. ඉන්න හොඳ වැඩක් කරන්න. මාමේ අපිට සමාවෙන්න මාම අපේ ඉස්සරහා නරක වැඩ කරපු නිසානේ අපි මාමට ගැහුවේ මේ පොඩි ළමයි ඉස්සරහා දුම් පානය කරන්න හොඳ නෑනේ. ඔව් මාමේ පිළිකාකාර කණික මාමා පාවිච්චි කරන්න එපා ඒක හොඳ නෑ. ඒකයි මාමට ගැහුවේ. ඒ උනාට සරු අපි මාමට ගහපු එක වැරදි. මාමගෙන් මේකට අපි සමාව ගමු. ඔව් සදිස්ක අපි වැඩිහිටියන්ට ගරු කරන් දිගට ගමු. හා පුතේ දැන් නැගිටින්න. එහෙනම් මම සමාව දෙන්නම් ඔයාලට. දැන් නැගිටින්නකෝ. එහෙනම් මාමා අපි සමාව දෙනවද? thank you මාමේ. මාමට අපි ගොඩාක් ආදරේ. පුතේ මෙන්න හිම වැටෙන්න පටන් ගන්නවා. ඔව්නේ මාමේ. දැන් හිම වැටෙන්න පටන් ගන්නවා. මාමේ අපි මුහුද පැත්තේ යන්. හා පුතේ මාත් යන්න තමයි හිටියේ. මුහුද පැත්තේ හිම වැටෙනවද දන්නේ නෑ මාමේ. ඔව් පුතේ එහෙනම් අපි යන්කෝ. හිම වැටෙනවා. ඔව් සනු හිම වැටෙනවා. නියමයි. මාමේ මුහුද හිම වැටෙනවා තමයි නේ. ඔව්නේ සනු. ගොඩාක් හිම වැටෙනවා මුහුදට. අද රැල්ලක් ගහන්නේ නෑ නේ සනු. හිම වැටෙනවද මේ පැත්තේ රැල්ල පාගන්න බෑ පුතේ. සනු සදිස්ක අපි එහෙනම් වාඩියම චුට්ටක් මෙතනින්. හා මාමේ වාඩියෙමු. ඔව් මට හිතගෙන ඉඳලා හරිම අමාරුයි. පුතේ දැන් නම් හිම වැටෙන වැඩි ගෙදර ගියා නම් හරිනේ. ඔව් මාමේ සීතලේ බෑ. එහෙනම් අපි යම් පුතේ. ටක් ගාලා දුවලා යන් එහෙනම්. පුතේ හිම වැටෙන එක ටිකක් අඩු වෙලානේ. ඔව් මාමේ තාටි හිමයට නැති වේවි. මෙහෙම එක දිගටම හිම වැටුවොත් අපි ලෙඩ වෙනෝනේ. ඒක සදා හිම ටික මේ වැටේ අඩු වේවි. පුතේ හිම වැටලා ඉවරයි මං හිතන්නේ. දැන් නම් ඉවරයි. ඔව් මාමේ දැන් නම් අපි ලෙඩ වෙන්න කන්නේ. දැන් නම් මාමේ පයිසරේ ගොඩාරේ ලස්සනයි. පුතේ එහෙනම් මං ගෙදර යනවා. පුතාලා බයි. එහෙනම් මාච්චරෝ මාමේ. බයි. සදිස්ක බයි. එහෙනම් මාච්චරෝ මාමේ. මේ දැඩ්ලිලා මට පරක්කු වෙලා. මේ මාමට බයි. සනු බයි. හෙටත් එහෙනම් මෙතෙන්දී මුණ ගැහෙමු. එහෙනම් ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක බලන්න. එහෙනම් අපි යනවා. බයි. ඔව් මාමේ. එහෙනම් අපේ channel එක subscribe කරන්න. subscribe button එක ගාව තියෙන bell icon එක click කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඔව්